සුබ දවසක් හැමෝටම. ලේසර් පැටර්න් සර්වර් සම්බන්ධව කියන දෙවෙනි වීඩියෝ එක. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කලින් මම පැටර්න් එකක් අඳින විදිහ කියලා දුන්නා. අද වීඩියෝ එකෙන් ගේන්නේ පැටර්න් එකක් ඇඳලා අඳින ගමන් කොහොමද අපි මේක ලේසර් කට් එක හදාගන්න කෝඩ් එකක් දීලා ලේසර් කට් එක අඳින්නේ කොහොමද කියන එක තමයි කියලා දෙන්නේ. ඊට අමතරව මේ ලේසර් කට් එක කොහොමද ඇඩ්ජස්ට්මන්ට් කරගන්නේ, කට් එක අඩු වැඩි කරගන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් මේ මැෂින් එකේ ඩබල් වෙට්, සිංගල් වෙට් වගේ දේවල් මහන්න පුළුවන්. ඩබල් වෙට්, සිංගල් වෙට් අපි කලින් මැහුවේ පොකට් වෙල්ට් මැෂින් එකක් වෙනම ආවා. ඒ වැඩි ඇඩ්වාන්ස් විදිහට මේක ලේසර් එකක් කරහා කට් එක දාගන්න පුළුවන් විදිහට අපිට හදලා කරලා තියෙනවා. ඉතින් අපි යමු වැඩේට. කොහොමද පැටර්න් එක අවසන් වෙනකොට ලේසර් කට් එක කොහොමද ඇඳගන්නේ කියන එක අපි බලමු. ඉතින් අද සයිඩ් පොකට් එක පැටර්න් එකක් තමයි අඳින්නේ මේ විදිහට. මේ කඩයිරින් වලින් තියෙන ලයින් දෙක කට් වෙන්න තමයි මේ සයිඩ් පොකට් එක අඳින්න හදන්නේ. ඇඳලා අපි මහලම් බලමු. ඊට අමතරව ඉතින් මේක ඕන කට් එක ඉස්සරහා පස්ස කොහොමද අඩු වැඩි කරගන්න, ඒ වගේ ඒ වැඩෙත් එක්කම කියලා දෙන්න. ඉතින් මම මේ ක්ලෑම්ප් එකට තියලා හිර කරගන්නවා. ඉතින් මේවා අඳින වීඩියෝස් මම කලින් කරලා තියෙනවා මේ මැෂින් එක සම්බන්ධව. ඉතින් ඒවා බලලා බලපු නැති කෙනෙක් නම් ඒවා බලලා මේක බලන්න. එතකොට ඕගොල්ලොන්ට මේ පහසුයි. හරි, මම මේක ක්ලෑම්ප් සෙට් එකට තියලා හිර කරගන්නවා. කළා මම ඇඳගෙන යනවා. उनको एक कौन सा मशीन दे रहे हैं वो देना है कौन सा मशीन आया है හරි, දැන් අපි මැහෙන ටික ඇඳගෙන ඉවරයි. දැන් මෙතනින් එහාට තියෙන අපිට මේ ලේසර් කට් එක ඇඳ ගන්න තමයි තියෙන්නේ. දැන් අපි මෙතන ඩබල් එන්ටර් කරනවා. එන්ටර් කරාට පස්සේ මේ විදිහට පැටර්න් එකේ ස්ටිච් ඇඩ් වෙලා එනවා. ඊට පස්සේ මට මෙතනින් ජම්ප් එකක් ගන්නවා දැන් ආයේ. අපිට කොන කට් එක ගන්න ඕන හරියට මේ මුල්ලෙන්. මේ පැනල් එක zoom out zoom in කරගන්න පුළුවන්.
හරියට මේ මුල්ල කෙලින් යන විදිහට හදා ගන්න ඕනේ. මේ විදිහට මගින් මේකෙත් දැන් ලේසර් කට් එකත් මේකේ පොඩි ටැග් එකක් වගේ වැටෙන විදිහට තමයි ඇඳගන්නේ. එතකොට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න ලේසි. සහ කට් එකත් හොඳට වැටෙනවා. එතෙන් එන්ටර් කරලා ජම්ප් එක එන්ටර් කරලා ඔතෙන්ද දැන් අපි යන්න ඕන කෝඩ් එකට. කෝඩ් යන්නේ මෙතන කෝඩ් කියලා මේ අයිකන් එකේ තියෙනවා. ඉතින් මෙතනින් අතුරට යන්න ඕනේ. එතනින් අතුරට ගිහිල්ලා මෙතෙන්දී මේකේ ලේසර් O කියලා තියෙනවා ලේසර් C කියලා තියෙනවා. ඉතින් මේ දෙකෙන් කියවෙන්නේ ලේසර් on එකයි ලේසර් කට් එකයි. ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙන ලේසර් on කරගන්න. ඒකින්ද මම ලේසර් on එක highlight කරලා enter කරනවා. දැන් අපි එතනින් අර සාමාන්‍ය පැටර්න් එකක් අඳින විදිහටම ඇඳගෙන යනවා. ඉතින් කට් එක ඉරටම ගන්න. කට් එක මගට තමයි ගන්න. ඒකින්ද මගට මේ විදිහට කිට්ටුවට අරගෙන එන්ටර් කරනවා. එතකොට අනිත් ලයින් එකේ එන්ඩ් එක. දැන් මේ ආපස්සට යන හරිය දැන් මේ ෆැබ්‍රික් එකේ සීමාවනේ මේ අපි ඇඳලා තියෙන්නේ, මෙහෙන් ඇඳලා තියෙන්නේ. එතකොට ඒ සීමාවෙන් එළියට තමයි අපි මේක ඇඳ ගන්න ඕනේ. එතකොට තමයි කට් එක ඕපන් වෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ මේක කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා වෙන්නේ. මේ පැත්තට ටැග් එකක් වැටෙන විදිහට දාලා එන්ටර් කරනවා. කළා මේක ඩබල් එන්ටර් කරගන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තේ කට් එක හදා ගන්න ඕනේ දැන් අපි. අනිත් පැත්තේ කට් එක ඇඳ ගන්න ආපහු ජම්ප් ටූල් එක අරගෙන මෙතනින් යනවා අනිත් කොනට. කලින් ඇඳගත්තා වගේ මේ පැත්තේ කට් එකත් ඒ විදිහටම ඇඳ ගන්න තියෙන්නේ. අය වෙනසක් නැහැ. එතන ජම්ප් එක එන්ටර් කරලා කෙලින්ම මෙතනින් ආපස්සට යන්න ඕන නම් අපි මේ C එක ප්‍රෙස් කරලා ආපස්සට යන්න පුළුවන්. හරි මෙතනින් දැන් අපි ආපහු කෝඩ් එක දෙන්න ඕනේ. ලේසර් එක ඔන් කරගන්න ඕනේ. ඔන්න මේකෙදි මට වැරද්දක් වුණා. අතන ලේසර් එක ඔන් කරලා ලේසර් කට් එක දෙන්න බැරි වුණා. කියන්නේ ලේසර් එක ඕෆ් කරන්න ඕනේ. දැන් ඕෆ් කරේ නැත්නම් මේ ජම්ප් එකත් කට් වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක්. ඉතින් මම මේක ආපහු බැක් යනවා. ආපස්සට යනකොට මේ පැන්සලයි මකනෙත් එක්කන් තියෙන මෙතන අයිකන් නැහැ. මේක ටච් කරපු ගමන් ආපස්සට යනවා. මෙතෙන්දී අපි ආපහු කෝඩ් එකට ගිහිල්ලා ලේසර් කට් එක එන්ටර් කරනවා. ඊට පස්සේ තමයි අපි ජම්ප් ටූල් එකෙන් අනිත් පැත්ත අඳින්න යන්නේ. හරි මෙතෙන්ද මම එන්ටර් එකක් දෙනවා දැන්. ජම්ප් එක ඇඳලා ඉවරයි. දැන් ඊට පස්සේ අපි කෝඩ් එකට ගිහිල්ලා ලේසර් එක ඔන් කරගන්නවා මෙතන. ලේසර් එක ඔන් කරගෙන සාමාන්‍ය විදිහට අපි ඇඳගෙන යනවා. මේ පැත්තත් අර විදිහට එළියට එන්න ඇඳ ගන්න ඕනේ. හරි දැන් මෙතන ඩබල් එන්ටර් කරලා අපි මෙතන ලේසර් කට් එකක් දෙන්න ඕනේ. ලේසර් එක ඔෆ් කර ගන්න ඕනේ. හරි මේ විදිහට ලේසර් කට් එක highlight කරගෙන එන්ටර් කරනවා.
දැන් ලේසර් කට් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පැටර්න් එක අර කලින් විදිහටම සාමාන්‍ය විදිහට සේව් කරගන්න තියෙන්නේ. මේ සේව් කරගන්න ඉඩ කරගන්නවා දැන්. හරි දැන් අපේ පැටර්න් එක ඇඳිලා ඉවරයි. අඳින වැඩේ ඉවරයි. අපි දැන් ඉතින් මේක කටලා බලමු ඔපරේෂන් එකක් කොහොමද අවුට්පුට් එක කියලා. හරි ඔන්න මම ෆැබ්‍රික් කැල්ලක් තියාගත්තා. මේක රිදි කැල්ලක් තියාගත්තා. සාමාන්‍ය සයිස් පොකට් එකක් මහන විදියට. මේක හරවලා බලමු මාලා. දැන් අපිට හදන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මේකේ නූල් දෙකම දෙපැත්තේ කැපෙනවා. මේක අපි ඉරිස් කරගන්න විදිය බලමු. ප්‍රෝග්‍රෑම් එක කරා කොහොමද අපි ඉරිස් කරන්න කියලා බලමු. හරි දැන් මේකේ මේ අපිට දැන් මේ කෝණ කට් එක යස් කරගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. අපි කෝණ කට් එක යස් කරගන්න යමු මෙනු එකට ගිහිල්ලා. සාමාන්‍ය මේ පැන්සලයි මකනේ දෙක තමයි මෙතන තියෙන්නේ. මොඩිෆිකේෂන් මේකේ තියෙන්නේ මොඩිෆිකේෂන් මොඩ් කියලා තමයි තියෙන්නේ මේකේ ටූල් එකට යටින්. ඉතින් මේක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ move range කියලා තියෙනවා. මේකේ ටූල් එකක් move range එන්න මෙතන. මේක සිලෙක්ට් කරගන්න ඕනේ. කළා එන්ටර් කරගන්න ඕනේ. එන්ටර් කරාට පස්සේ අපිට පැටර්න් එකට එනවා. පැටර්න් එකේ දැන් අපිට මූව් කරගන්න ඕනේ තැනට යන්න ඕනේ. අපිට මේ කෝණ කට් එක තමයි කට් වෙනවා වැඩි නිසා ඒක තමයි මූව් කරගන්න ඕනේ ටිකක් ආපස්සට ගන්න ඕනේ. මේ ටූල් එකෙන් ඊ වැඩි කරගන්න පුළුවන්. කැපෙන එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මේ ජම්ප් එක තියෙන්නේ. දැන් zoom කරලා පෙන්නන්න. මේ පැත්තේ ඉඳලා මෙහෙගෙන ඇවිල්ලා අපි ලේසර් එක ඔන් කරලා ඇඳපු මෙන්න මේ ඉර. ඉතින් මේකේ ජම්ප් එක කෙලින්ම මේ පැත්තට මාරුණා. මාරුණාට පස්සේ මෙතනින් එන්ටර් එකක් දෙනවා. සෝරි මේ කෝඩ් එක උඩ තියෙන හින්දා මේක දැන් එන්ටර් එක දුන්නට එන්ටර් වෙන්නේ නැහැ. ඊට තව ස්ටිච් එකක් අපි තව පොයින්ට් එකක් අපි ඉස්සරහට යනවා. ඒ ගිහිල්ලා එන්ටර් කරනවා. එන්ටර් කරාට පස්සේ මෙන්න අපිට මෙතනින් එහාට ඒ ලයින් එක මාක් කරගන්න පුළුවන්. මේ විදිහට මෙහෙම අවසානට වෙනකල් ඇවිල්ලා එන්ටර් එකක් දෙනවා. ඊට පස්සේ ඔන්න මාක් වුණා. හරි දැන් මෙතන මේ තියෙන අනිත් ඒවා ගැන මම කියලා දෙන්නේ නැහැ. මේ පැත්ත තමයි අපිට ඕමනා වෙන්නේ. එනකොටම මේක highlight වෙලා ඉන්නේ මෙතන. ඉතින් මම මෙහෙම තියෙද්දිම එන්ටර් කරන ඔන්න මෙතන මේ පිච් එකක් ඕනනම් අපිට හදා ගන්නත් පුළුවන්. ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ලේසර් කට් එකක් නිසා. ඊට පස්සේ මම එන්ටර් කරගන්නවා. එන්ටර් කරගෙන දැන් අපිට අවශ්‍ය ප්‍රමාණය මේකේ zoom කරලා බලා ගන්නත් පුළුවන් අපිට. මම දැන් මේක නූල කැපෙන හින්දා මම කෙලිම 1.5ක් විතර ආපස්සට දානවා මේක. මෙතන මේ වැටෙනවා XY දෙකම තමයි කෙලිම මේ ඉස්සරහා පස්ස මේ පැත්තට ගන්නවා කියන්නේ මේ හැඩයටම ආපස්සට යන එක තමයි වෙන්නේ. 1.5ක් මම දානවා මේක. දාලා එන්ටර් කරගන්නවා. ඔයගොල්ලන්ට ආපහු ගිහිල්ලා බලන්න පුළුවන්. මෙන්න ලොකු ස්පේස් එකක් හැදිලා තියෙනවා මෙතන. මේ විදිහට මම දෙපැත්තම දැන් පස්සට ගන්න 1.5 ගානේ. දැන් මේ පැත්ත 1.5ක් ගත්තා. අනිත් පැත්තත් ඒ විදිහටම මාක් කරලා ගන්නවා. එතනත් ඒ විදිහමයි මේ කෝඩ් එක අපි දීලා තියෙනවා. ලේසර් ඔන් කියන එක දීලා තියෙන හින්දා එතන අපිට මාක් කරන්න දෙන්නේ නැහැ. හින්දා තව පොයින්ට් එකක් ඉස්සරහට දාලා එන්ටර් කරගෙන මාක් කරගන්නවා මේ ටික උනා.
මාක් කරලා එන්ටර් කරනවා. හරි දැන් අපි අර විදිහටම දැන් කලින් එකේ මේ පැත්තට තමයි ගත්තේ. දැන් මේකේ මේ පැත්තට හැඩේ තියෙන හින්දා මේකෙත් මේ පැත්තට 1.5ක් දා ගන්නවා. මේකත් මම දැන් මේ පැත්තට 1.5ක් දාගත්තා. ඒකilla මම දැන් එන්ටර් කරනවා මේක. ඊට පස්සේ ආපහු එන්ටර් කරලා වෙලා අපිට බලන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් තුරස් වෙලාද තියෙන්නේ කියන එක. ඊට පස්සේ මෙතනින් මෙන්න දැන් ලොකු ස්පේස් එකක් මෙතන ඇවිල්ලා තියෙනවා. හරි දැන් මම මේක සර්ව් කරලා මහලා බලනවා මේක. සර්ව් කරගන්නකොට මෙතන මේ බැක් වෙන්න තියෙනවා ක්‍රොස් ලයින් මේක. මේ පැත්තෙන් බැක් වෙලා ඊට පස්සේ මේ টොප් කියන එක ටච් කරගන්න. ඊට පස්සේ හෝම් බටන් එක. ඊට පස්සේ අපි මේක ඕවර්රයිට් සර්ව් කරනවා නම් මේ තිබ්බ පැටර්න් එකටම සර්ව් කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට මොකක් හරි සැකයක් තියෙනවා නම් ඔරිජිනල් පැටර්න් එකට හොඳයි කියලා වෙන නම්බර් එකකට දෙන්නත් පුළුවන්. මම මේක ඒක උඩටම සර්ව් කරලා දානවා. මම කලින් විදිහට මේක මේ ෆැබ්‍රික් කැලක් සෙට් කරගත්ත වෙලෙට හරි මහලා බලමු අපි. ඉතින් මේක සයිඩ් පොකට් එකක්. සාමාන්‍ය රෙදි කැලකට තමයි මම මේක මහගත්තේ. අරවපුවාම මේ වගේ අවුට්පුට් එකක් එනවා. මේ ඕගොල්ලන්ටත් මේ වගේ එකක් මහලා ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඊට අමතරව add point, point move, point delete කියන ඔප්ෂන් තුන ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා. ඉතින් ඉගෙන ගන්න කැමති හැමෝම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක්.